මේක තමයි ancient Rome. බලන්න මේ Roman Forum එකේ සෙනෙට් සමාජිකයෝ වෙලෙන්දෝ ජනතාව හැමෝම එකට ඉන්නවා. මේක එදා ලෝකයේ බලවත්ම නගරයක්. අහන්නේ ශබ්දේ Roman Legion හමුදාව ට්‍රේනින් කරනවා. මේ හමුදාව තමයි Roman Empire එකට ලෝකයේ විශාල බලයක් දුන්නේ. බලන්න Colosseum එක එකුලේ gladiators සටනක් යනවා. දහස් ගණන් ජනතාව මේ සටන බලන්න එකතු වෙලා. මම හිතන්නේ Roman Emperor කෙනෙක් දැන් ජනතාවට කතා කරන්න යනවා. බලන්න මුළු නගරයම ඔහුට ගෞරව කරනවා. Roman Empire එකේ විශාල රහසක් තමයි මේ roads සහ aqueducts. මේක නිසා ඔහුන්ට මුළු empire එකම සම්බන්ධ කරගන්න පුළුවන් වෙලා. මේක unbelievable. Julius Caesar දැන් Roman Senate එකට කැවිල්ලා තියෙනවා. ඔහුන් dagger වලින් ඔහුව පහර දෙනවා. මේක තමයි Roman Empire එකේ අවසානය. Barbarian හමුදා නගරයට ඇතුල් වෙලා. ලෝකයේ විශාලම empire එකක් දැන් බිඳ වැටෙනවා. ඒ බලන්න Spartacus සහ gladiators ටික prison එකෙන් පැනලා ඔහුන් Roman guards ට විරුද්ධව fight කරනවා. දැන් Spartacusගේ rebel army එක Roman Legion එකට මුහුණ දෙන්න යනවා. මේක Roman history එකේ විශාලම slave rebellion එක. Caesar දැන් බිම වැටිලා. Roman Senate එක සම්පූර්ණයෙන් නිහඬ වෙලා. මේ මොහොත Roman Republic එකේ අවසානයට පටන් ගත් මොහොතක් කියලා ඉතිහාසය කියනවා. දහස් ගණන් වසරක් බලයෙන් හිටපු Roman Empire එක අද මෙතනින් අවසන් වෙනවා. මේකෙන් පස්සේ ලෝකෙම වෙනස් වෙන්න යනවා. ස්පාර්ටකස් සටන් කරලා වැටුණා. නමුත් ඔහු ස්ලේව් රිබෙලියන් එක ලෝකෙටම පෙන්වා දුන්නා. ඔහුගේ කතාව අදටත් ෆ්‍රීඩම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ට මොටිවේෂන් එකක්. හරි යාළුවනේ, අද අපි ස්පාර්ටකස් එක්ක රෙබෙලියන් කැම්ප් එකේ ඉන්නවා. සටන් වලින් පස්සේ දැන් පොඩි බ්‍රේක් එකක් ෆ්‍රීඩම් වෙනුවෙන් ටෝස්ට් එකක් බොමු.